ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් බොන්සයි හෝම් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ බොන්සයි ශාකයක පත්‍ර පොඩි කරගන්න ආකාරය පිළිබඳව. ඒ වගේම ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අපිට පොඩි help එකක් ලබා දෙන්න. ඒ වගේම මතක් කරනවා තව දෙයක්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න share එකක් like එකක් දාගෙන set වෙමු අපි වැඩේට. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔන්න අපි අද බලන්න යන්නේ බොන්සයි ශාකයක සහ බොන්සයි කරන්න ට්‍රේනින් කරන ශාකයක පත්‍රවල ඒ කියන්නේ කොළ අතර වෙනස. ඔයාලට මේ පෙන්වන්නේ ට්‍රේනින් කරපු ගහක ගත්තු කොළයක්. අපි බලමු දැන් බොන්සයි කරපු ගහකින් කොළයක් අරගෙන එතකොට අපි මේ තියෙන්නේ බොන්සයි කරපු ශාකයකින් ගත්ත කොළයක්. අපි බලමු මේ දෙකේ වෙනස කොහොමද කියලා. මේ තියෙන්නේ ට්‍රේනින් කරගෙන යන ගහක්. ඔයාලට පේනවා මේ කොළ දෙකේ වෙනස. මේක තියෙන්නේ ට්‍රේනින් කරගෙන යන ගහක ගහක කොළයක්. එතකොට මේක බොන්සයි කරපු ගහේ කොළයක්. ඔයාලට පේනවා මේක කොයිතරම් කුඩා වෙලාද කියලා. අපි අද කතා කරන්න යන්නේ බොන්සයි ශාකයක කොළ පුංචි කරගන්න ආකාරය පිළිබඳ. ඔයාලට මේ පේනවා මේ ශාකයේ කොළ ඉතාමත් පුංචි. අපි එහෙනම් ට්‍රේනින් කරපු ශාකයක ට්‍රේනින් කරගෙන යන ශාකයකත් කොළ බලන්න යමු එහෙනම්. ඔයාලට පේනවා මේ තමා මම ට්‍රේනින් කරන ඇහැටු ශාකයක්. ඔයාලට කලින් පෙන්වුවේ මම බොන්සයි කරපු ඇහැටු ශාකයක්. ඔයාලට පේනවා මේ කොළවල විශාලත්වය තියෙනවා. සෑහෙන විශාලත්වයක් තියෙනවා. ඒ වගේම අතු සෑහෙන්න බෙදිලා තියෙනවා. මේ තියෙන්නේ මම මේ විදිහට ට්‍රේනින් කරගෙන යන ගහ. ඔයාලට නැවතත් පෙන්වන්න ඕනේ මේ තියෙන්නේ ට්‍රේනින් කරන ගහක ශාකයක පත්‍රයක්. එතකොට ඔයාලට පේනවා මේ පත්‍ර දෙක අතර කොයිතරම් වෙනසක් තියෙනවද කියලා. පළවෙනි ක්‍රමයේ ලෙස පත්‍ර ඉවත් කිරීම. පත්‍ර ඉවත් කිරීම ගත්තාම පරණ ලොකු පත්‍ර ඉවත් කරන්න ඕනේ. එතකොට අර නව පත්‍ර එද්දී නව කොළ එද්දී ඒවා ක්‍රමයෙන් පොඩි වෙන්න ගන්නවා. ඊට පස්සේ ආයෙ ගත්තාම ශාකයක පත්‍ර දැන් අපි මේ ශාකය ගත්තාම මේ ශාකයේ පත්‍ර සියල්ලම ඉවත් කරන්න හොඳ නැහැ. එතකොට ශාකය මැරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේකෙන් කොටසක් තමයි ඉවත් කරගන්නේ. ඊට පස්සේ ගත්තාම දෙවෙනි ආකාරය තමයි ඇති වෙලා තියෙන නව අතු. ඒ කියන්නේ අංකුර ඉවත් කරගන්න ඕනේ. අංකුර ඉවත් කර ගැනීම මගින් නව අංකුර සෑදීම සිදු වෙනවා. එතකොට ශාක පත්‍ර පොඩි වෙනවා. ඊට පස්සේ ගත්තාම මේකට වතුර දාද්දී ඔයාලා ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. දවසකට එක සැරයක් පමණ වගේ වතුර දැමීම සිදු කරන්න ඕනේ. වැඩියෙන් වතුර දාන්න එපා. වැඩියෙන් වතුර දැමීම මගින් ඔයාලට ශාකයේ පත්‍ර විශාල කරගන්න තමයි වෙන්නේ. ඒකින්ද එක සැරයක් වතුර දැම්මම හොඳටම ඇති. ඊට පස්සේ ගත්තාම හතරවෙනි කාරණාව හතරවෙනි උපක්‍රමය ගත්තාම පොහොර යෙදීම. පොහොර යෙදීම ගත්තාම සාමාන්‍යයෙන් අපි ශාකයේ වර්ධනය සඳහා කොම්පෝස්ට් පොහොර වගේ ගොම පොහොර කොම්පෝස්ට් පොහොර වගේ යොදන්නේ. ඒවා යොදන්න එපා. ගොම පොහොර කොම්පෝස්ට් පොහොර යෙදීම මගින් ශාකයේ ඉක්මනින් වර්ධනය වෙලා ශාක පත්‍ර විශාල වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා බොන්සයි කරන්න ට්‍රේනින් කරන කාලෙදීම මුල් කාලෙදී පොහොර යෙදීම සිදු කරාට කමක් නැහැ. බොන්සයි වෙලා තියෙනකොට පොහොර යොදන්න එපා. ඊට පස්සේ ගත්තාම අපි පස්වෙනි කාරණාව විදිහට ගත්තාම හොඳට සූර්යාලෝකය ලබා දෙන්න ඕනේ. ශාකයට හොඳ සූර්යාලෝකයක් ලබා දීම මගින්ද නාපත්‍ර ඔයාලට පුළුවන් නාපත්‍ර පුංචි කරගන්න. ඒ කියන්නේ කුඩා කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මම දැන් මේ ශාකයේ පත්‍ර සියල්ලම ඉවත් කරගෙන කීපයක් පවතිනවා. ඊට පස්සේ මම මේ ශාකයේ අතු ක්‍රමයෙන් ඉවත් කරගන්නවා. ඒ අතු ඉවත් කරගන්නේ ඔයාලට ඔයාලගේ බොන්සයි ශාකයට අදාළ
හැඩේ මත තම අතු ඉවත් කරගන්න ඕනේ. නැත්තම් වෙනස් විදියට අතු ඉවත් කරගත්තාම ඔයාලට බොන්සයි සාකේ සදා හදාගන්න බෑනේ. එතකොට බොන්සයි කරලා. ඒකින්ද අපි ඔයාලට බොන්සයි කරගන්න හැඩේ අනුව පත්‍ර ඊට පස්සේ අතු ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ශාකයේ බොන්සයි කරන කාලේ, ඒ කියන්නේ බොන්සයි කරලා බොන්සයි පොට් එකකට එදීම මම ඉදිරි පියවර එක ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ කෙටි ක්‍රම ඔයාලට වෙන කවුරුත් කොහින්වත් කියලා දෙන්නේ නැති නිසා මම ඔයාලට මේක ගෙනාවේ. වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැමති වීඩියෝ හොඳයි නම් ඒ වගේම මේක තව කීප දෙනෙක්ට බලන්න ඔයා ෂෙයාර් පාරක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න. ඔයාලා ලයික් එකක් දැමීමෙන් තමා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ලයික් එකක් ෂෙයාර් පාරක් දාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. මේ ආයි වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමි.